අලවතුගොඩ ප්‍රදේශයේ ජීවත් වන අපි වෙනුවෙන්ම හදලා තියෙන Facebook page එකක් තමයි අලවතුගොඩ අපි කියලා කියන්නේ. මේ අලවතුගොඩ අපි කියන Facebook page එකේ නිතරම යථාවත් වෙන තොරතුරක් තමයි අංකුමුර ෆුඩ් ලවර්ස් කියලා කියන්නේ. මෙයාලගේ ආහාර හතර වටේටම මේ විදියට ඩිලිවරි කරනවා දැක්කහම මට හිතුණා කෑම එකක් ඕඩර් කරන්න. ඇත්තම කියනවා නම් මට හිතුණා මෙයාලගේ මේ සර්විස් එකේ තත්ත්වය එයාලටත් හොරෙන් රිවිව් එකක් කරලා බලන්න. එහෙම හිතලා මං ගත්තා මෙයාලට කෝල් එකක්. Hello. Oh, good morning, sir. Good morning. මම කතා කරේ කෑම ඕඩර් එකට මේ දවල්ට අංකුඹුරේ කොහෙද? මං අලවතුගොඩ. අලවතුගොඩ නේද? ඒක හවසට මම කේක් ඕඩර් පාරගෙන තියෙනවා සර්ලට. ඒ කියන්නේ අරයි යන්න පුළුවන් දැවිල්ලා. ඒ කියන්නේ අංකුඹුරට මං එනවා නම් කොහොමද ගන්න පුළුවන්? අකුරේ ටවුන් එකට. අංකුඹුර ටවුන් එකේ නේ? ඔව්. සර්ට මොන වගේ ගන්නද කියන්නකෝ? කොහොමද කෑම මොනවද තියෙන්නේ ගන්න? බිරියානි තියෙනවා සර්. බිරියානි තියෙනවා. එකමාරි පෝෂන් එක පොත් එකේ ලොකු එකකටයි පොඩි එකකටයි. ඒ වගේ තියෙනවානේ. ඔව් ඒක 1500ක් වෙනවා සර්. WhatsApp ඉන්නවා මම මැසේජ් එකක් එකෙන් ෆොටෝ දාන්න පුළුවන් කෑම වල. ඒලයි 2 පෝෂන් එක තියෙනවා. ලොකු දෙන්නේ ඒක තමයි දෙකමාරක්. ඒ කියන්නේ බත් දානවා වැඩිපුර. මේ ඒක 2300ක් වෙනවා. මට ෆොටෝස් එවන්නකෝ 2300කට මම දැන් ෆොටෝ දැම්මත් මට දවල්ට ගන්න පුළුවන්ද කොහොමද ටයිම් එක යෙදෙන්නේ? ඒක තමයි දවල්ට හදලා දෙන්න. ගන්න එන්න වෙනවනේ. ගීවරේ නෑනේ. ඒක නෑ ඩෙලිවරි කරන්න පුළුවන්. දැන් අද මම බර්ත්ඩේ එකට කේක් එකක් බාරගත්තා. ඒ වැඩේ දවස් තුනක් දැන් අරගෙන අරගෙන මට ඒක චුට්ටක් සයිඩ් එකට දාගෙන මෙච්චරලා මම කරන්න පුළුවන්. පුළුවන් නේද? දැන් මම ඇවිල්ලා අය සාමාන්‍ය දවල් කීයට වගේ මට ගන්න පුළුවන් නේද මං අංකුඹුරට આવුත් එහෙම? ඒක කීයක් වගේ ගන්නද? මට එකයි ඕනේ 2300 එකක්. ඔව්. සලාහමාර එකක් ඒ අපිට දෙන්න පුළුවන් නේ. හරි මම ඒ ටයිම් එක බලලා එහෙම උනොත් අංකුඹුරට එන්න. දැන් ඒ කියන්නේ කන්ෆර්ම් කරනවද හදන්න? ඔව් ඒක තමයි. ඕනනම් මට පේමන්ට් එක කරන්නත් පුළුවන්. හා සර් එහෙනම් එම්මයි මට WhatsApp එකේ මැසේජ් එකක් දානවද මම ෆොටෝ ටික දාන්න? මේ නම්බර් එකේ WhatsApp ඉන්නව නේද? ඔව් සර්. හරි මම දාන්නම්. හරි සර්. ඔන්න ওই විදිහට ඕඩර් එක දැම්මට පස්සේ මං ඒට එකඟ වෙලා එවෙලෙම එම මුදල බැංකු ගිණුමට බැර කළා. ඔය විදිහට ඕඩර් එක දැම්ම මට 12ට 5ක් විතර තියලා කෝල් එකක් අරගෙන ඇහුවා කෑම එක පැක් කරන්නද කීයටද ගන්න එන්නේ කියලා. මම බලාපොරොත්තු වුණේ දවල් 12:30ට වගේ වෙද්දි අංකුඹුරට යන්න. ඒත් මං අලවතුගොඩින් පිටත් වෙනකොටත් 12 මාර පහුවෙලා. අංකුඹුරට ගිහිල්ලා මම අංකුඹුර පූජාපිටිය පාරේ නැවතිලා කෝල් එකක් ගත්තා. හෙලෝ මං පූජාපිටිය පාරේ මීටර් 150ක් විතර පූජාපිටිය පැත්තට ඇවිල්ලා ඉන්නේ. අංකුඹුරට ඇවිල්ලා දෙන්නේ. ඔව් මං අංකුඹුරේ ඉන්නේ ඔව්. හොස්පිටල් පාරේ තියෙනවා. හරිද? එතන තියෙනවා බත් කඩේට ඔකට පාමසි ටිකක් තියෙනවා. මේ අනේ එතන දෙන්නකෝ මං පල්ල දෙන්න. මට වීඩියෝ එක කරගන්න ඕන නිසා මම නොදන්න ගානට මෙයාව පහු කරන් ගිහිල්ලා පස්සේ ආයෙ කතා කළා. කොහොමද ඔය විදියට ගත්ත කෑම එක අරගෙන ගෙදර එනකොට තවත් හොඳටම පරක්කු. ඒ කොහොම වුණත් කෑම එක නම් හොඳ පෙනුමට තිබුණා. රසත් ඒ විදිහමයි. හරිම රසයි. මම දැන් පුද්ගලිකවම අංකුමුර ෆුඩ් ලවර්ස්ලගේ කෑමවල තත්ත්වය දන්න නිසාම මේක බලන ඔයාලටත් මං ආරාධනා කරනවා කෑම එකක් ඕඩර් කරන්න.
ඔබ තාමත් අලවතකොට YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැත්නම් ඔයාලා ඇති සබස්ක්‍රයිබ් බොත්තම ක්ලික් කර අපත් සමග එකතු වන ලෙස සහෘද ඔබට මතක් කරන අතරේ තවත් මෙවැනි අලුත් වීඩියෝකින් නැවතත් එතෙක් ඔබට ආයුබෝවන්.